ආයුබෝවන් මගේ ශ්‍රී ලාංකික හා විදේශගතව සිටින ආදරණීය හිතවතුනි. ඔබව සාදරයෙන් පිළිගන්නවා ඔබේම පෙරදැක්ම YouTube නාලිකාවට. මම ඔබේ ජ්‍යෝතිෂ මිතුරා විදිහට ඔබ හමුවට එනවා. අද අපි ගවේෂණය කරන්න යන්නේ 2025 අප්‍රේල් මාසයේ කන්‍යා ලග්නයට අයත් ඔබට ගෙන එන විශේෂත්වය ගැන. කන්‍යා ලග්නය ඔබට මේ මාසය කොහොමද ගෙවෙන්නේ? ආදරය, සතුට, ආර්ථිකය වගේ දේවල් ඔබේ ජීවිතයට එන්නේ කොහොමද? ඒ හැම දෙයක්ම අපි ගැඹුරින් රසවත්ව උද්‍යෝගිමත්ව කතා කරන්න යනවා. ඉතින් ලෑස්ති වෙන්න. දිගටම රැඳිලා ඉන්න. මොකද මේ ගමන ඔබේ හිතට සතුටක්, ආස්වාදයක් ඒ වගේම ලොකු බලපොරොත්තුවක් ගෙන එයි. කන්‍යා ලග්නේ ඔබ කියන්නේ විස්තර ගැන හිතන සෑම දෙයක්ම පරිපූර්ණ කරන ආසා. බුද්ධිමත්. ඒ වගේම ජීවිතයේ ඉලක්ක හරියට හදන්න දන්න විශේෂ පුද්ගලයෙක්. ඔබේ ලග්නාධිපති බුධ ඔබට දෙන ඒ තිහිණු බුද්ධිය, ඒ සැලසුම් කරන ගතිය නිසා ඔබ ඉන්න තැනම ඒ තැනට පිළිවෙලක්, ලස්සනක් එකතු වෙනවා. ඔබට ජීවිතය කියන්නේ පිළිවෙලක ගමන් කරන ලස්සන මන්පෙතක්. ඒ මන්පෙතේ ලස්සන පියවරක් තමයි අප්‍රේල් 2025. මේ මාසයේ ඔබට ගෙන එන්නේ ආදරයේ ලස්සන, සතුටේ උණුසුම, ආර්ථිකයේ ජයග්‍රහණ එක්ක ලොකු වාසනාවක්. ඉතින් එන අපි එකතු වෙලා ඔබේ ජීවිතයේ මේ ලස්සන ගමන ගැන කතා කරමු. අප්‍රේල් 2025 කන්‍යා ලග්නේ ඔබට කියන්නේ පිළිවෙලකට, බුද්ධිමත්ව, ඒ වගේම ලොකු ජයග්‍රහණ ගෙන එන මාසයක්. ඔබේ ලග්නාධිපති බුදු මාසයේ මුලදී මීන රාශියේ ඔබේ 7 වෙනි භාවයේ ඉන්නවා. මේක ඔබේ සම්බන්ධතා, හවුල්කාරකම් ගැන බලපානවා. අප්‍රේල් 8 වෙනකල් බුද්ධ මෙහෙම ඉන්නවා. ඒ නිසා ඔබේ කතාබස් පීරණ ගැනීමදී ටිකක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒත් 8 ඉඳලා බුද්ධ මේෂ රාශියට 8 වෙනි භාවයට එනකොට ඔබේ බුද්ධිය තියනු වෙලා ගැඹුරු තීරණ ගන්න ශක්තිය ලැබෙනවා. රවි අප්‍රේල් 13 ඉඳලා මේෂ රාශියට 8 වෙනි භාවයට එනවා. මේක ඔබට අනපේක්ෂිත ලාභ, ගැඹුරු වෙනස්කම් ගෙන එනවා. ශුක්‍ර මුලදී මීන රාශියේ 7 වෙනි භාවයේ ඉන්නවා. ආදරය, හවුල්කාරකම් ලස්සන කරනවා. 13 ඉඳලා ශුක්‍ර මේෂ රාශියට 8 වෙනි භාවයට එන්නකොට ආදරයට ගැඹුරු උණුසුම් බවක් එකතු වෙනවා. අංගහරු මුලදී කටක රාශියේ 11 වැනි භාවයේ ඉන්නවා. ගැඹුරු උණුසුම් බවක් එකතු වෙනවා. 12 වැනි භාවයට යනකොට ටිකක් වියදම් වැඩි වෙන්න පුළුවන්. ඒත් ඒක ඔබේ ඉලක්ක වෙනුවෙන්. ගුරු වෘෂභ රාශියේ 9 වැනි භාවයේ ඉන්නවා. ගමන් බිමන්, වාසනාව, බුද්ධිමත් තීරණ ගෙන එනවා. ශනි මීන රාශියේ 7 වැනි භාවයේ ඉන්නකොට සබන්ධතාවල ඉවසීමත් ස්ථාවර බවක් ඕන. මේ මාසය ඔබට කියන්නේ ඔබේ බුද්ධිය, පිළිවෙල එක්ක ආදරය, සතුට, ජයග්‍රහණ ගන්න කියලයි. ආදරය ගැන කතා කරමු. කන්‍යා ලග්නේ ඔබ ආදරයේදී කියන්නේ ගැඹුරු පිළිවෙලට. ඒ වගේම සැබෑ හැඟීම් බෙදාගන්න ආස අය. ශුක්‍ර මුලදී 7 වැනි භාවයේ ඉන්නකොට ඔබේ ආදරය සහකරුට හවුල්කාරකමට ලං වෙනවා. උදාහරණයකට ඔබේ සහකරු එක්ක සැලසුම් කරලා ගෙදර ලස්සන කරන්න හිතේ. 13 ඉඳලා ශුක්‍ර 8 වැනි භාවයට එනකොට ආදරය ගැඹුරු වහසිගත බවකින් යුක්ත වෙනවා. තනිකඩ අයට මේ මාසයේ ඔබේ බුද්ධිමත් ගතියට, පිළිවෙලට ගැලපෙන, ඔබේ ජීවිතයට සහාය වෙන කෙනෙක් හමු වෙන්න ඉඩ තියෙනවා. ඒ ආදරය ඔබේ හිතට ලස්සන සැලසුමක් වගේ එයිද කියලා බලන්න. ඔබට ආදරයේදී ලොකු බලාපොරොත්තු තියන්න මේ මාසයේ ඒවා ඉෂ්ට කරයි. බැඳලා ඉන්න අයට ශුක්‍ර 8 වෙනි භාවයේ ඉන්නකොට ආදරය තවත් ගැඹුරු වෙනවා. ඔබේ සහකරු එක්ක රහස් කතා බෙදාගන්න, එකට ඉලක්ක සකස් කරන්න. උදාහරණයකට ගෙදරට යමක් ගන්න එකට සැලසුම් කරන්න. ශනි 7 වෙනි භාවයේ ඉන්න නිසා ඉවසීමෙන් ඉන්න. එකිනෙකාට ඉඩ දෙන්න. පවුල එක්කත් ශනි 7 වෙනි භාවයේ බලපෑමෙන් සතුට වැඩි වෙනවා. ගෙදර අය එක්ක එකතු වෙලා ලස්සන මොහොතක් හදන්න. ඒක ඔබේ හිතට ලොකු ශක්තියක්. ඔබේ පිළිවෙලට, ආදරයට මේ මාසය ලස්සන අත්දැකීම් ගෙනෙයි. වෘත්තිය ගැන කිව්වොත් අප්‍රේල් 2025 ඔබට ලොකු ජයග්‍රහණ ගෙන එනවා. බුධ මුලදී 7 වැනි භාවයේ ඉන්නකොට හවුල්කරුවන් එක්ක වැඩවල ටිකක් සැලකිලිමත් වෙන්න. 8 ඉඳලා බුධ 8 වැනි භාවයට එනකොට ඔබේ තියුණු බුද්ධිය එක්ක ලොකු තීරණ ගන්න ශක්තිය ලැබෙනවා. අංගහරු 11 වැනි භාවයේ ඉන්නකොට යාළුවන්ගෙන්, සමාජයෙන් ලාභය ලැබෙනවා. 15 ඉඳලා 12 වෙනි භාවයට යනකොට වැඩවල ටිකක් වියදම් වැඩි වෙන්න පුළුවන්. ඒත් ඒක ඔබේ ඉලක්ක වෙනුවෙන් ආයෝජනයක්. රැකියාවක නම් ඔබේ වෙහෙසට උසස් වීමයි, ගෞරවයක් ලැබෙනවා.
ව්‍යාපාරයක නම් හවුල්කාරකමකින් ලාභයක් එනවා. ඔබේ බුද්ධිමත් ගතිය එක්ක ඉලක්ක කරා යන්න මේ මාසය ඔබට ඒ ශක්තිය දෙනවා. මුදල් ගැන කිව්වොත් ශනි 7 වැනි භාවයේ ඉන්නකොට හවුල්කාරකම් එක්ක ආදායම ස්ථාවර වෙනවා. ශුක්‍ර 8 වැනි භාවයට එනකොට අනපේක්ෂිත ලාභයක් උදාහරණයක් උරුමයක් හවුල් ආයෝජනයකින් ලාභයක් ලැබෙන්න ඉඩ තියෙනවා. ගුරු 9 වැනි භාවයේ ඉන්නකොට ගමන් බිමන් හෝ බුද්ධිමත් තීරණ වලින් වාසනාව එනවා. ආයෝජනකට හිතනවා නම් ඉඩමක් රන් ආභරණ මේ මාසය හොඳයි. ඒත් අඟහරු 12 වැනි භාවයට එනකොට වියදම් ගැන සැලසුම් කරන්න. ඔබේ පිළිවෙලට බුද්ධිමත් තීරණ ගන්න ආර්ථික ජයග්‍රහණ ඔබට ලැබෙයි. සෞඛ්‍යය ගැන කිව්වතොත් බුද්ධ මුලබී 7 වැනි භාවයේ ඉන්නකොට ටිකක් ආතතිය වැඩි වෙන්න පුළුවන්. 8 ඉඳලා 8 වැනි භාවයට එනකොට ශරීරයට ජීවයක් එනවා. අඟහරු 11 වැනි භාවයේ ඉන්නකොට යාළුවන් එක්ක සතුටින් ඉන්න එක හිතට ශක්තියක්. පැහැලව ඉඳලා 12 වැනි භාවයට යනකොට වෙහෙසට උදාහරණයකට උස්සනකමක් පරිස්සම් වෙන්න වතුර බොන්න විවේක ගන්න. ගුරු 9 වැනි භාවයේ ඉන්නකොට මානසික සතුට බලාපොරොත්තු වැඩි වෙනවා. ඔබේ හිත ආදරයෙන් සතුටෙන් පිරෙන්න. ඒක ඔබේ ජීවිතයට ලොකු ශක්තියක්. ඉතින් කන්‍යා ලග්නේ ශ්‍රී ලාංකික හා විදේශගත හිතවතුනි අප්‍රේල් 2025 ඔබට ගෙන එන්නේ ආදරයෙන් සතුටෙන් ආර්ථික ජයග්‍රහණවලින් පිරුණු ලස්සන කාලයක්. ඔබේ බුද්ධිය පිළිවෙල ඔබේ ජයග්‍රහණයේ රහසයි කියලා හිතන්න. ඔබේ ඉලක්ක කරා යන්න මේ මාසය ඔබට ඒ ශක්තිය වාසනාව දෙනවා. මේ ලස්සන ගමන ඔබත් එක්ක බෙදා ගන්න ලැබීම ගැන මට සතුටුයි. කමෙන්ට් එකකින් අදහස් දාන්න, ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, යාළුවන්ට ෂෙයා කරන්න. බුදු සරණයි, දෙවි පිහිටයි.